ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මේ දෙන දෙයියෝ ගෙට ඩබල් කරලා ගෙනත් දෙනවා කියලා කියන්නේ මෙව්වට තමා. හේතුව ඉතාලියේ පෙර්මෙස්ස සෝජෝනෝ නැතුව හොරෙන් කිසිම ඩොකියුමන්ටයක් නැතුව පාස්පෝර්ට්යක් නැතුව බෝට්ටුවෙන් ආපු නයිජීරියානු ජාතිකයෙකුට සුපිරි දිනුම් ඇදීමක් ඇදිලා තියෙනවා. කොච්චරක්ද කියනවා නම් යූරෝ ලක්ෂ 5ක්. ඔහු යූරෝ 5ක් දීලා සූරන ලොතරැයියක් මිලදී අරගෙන තියෙනවා. අරගෙන සූරලා බලද්දී ඔහුට ලක්ෂ 5ක විශාල අති විශාල පළවෙනි දිනුම ඇදිලා තියෙනවා. නමුත් මේ දිනුම ඇදුනට මොහු නීති විරෝධී සංක්‍රමණයක වූ බැවින් එම මුදල ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මොකද ඉතාලි නීතිය අනුව අනිවාර්යයෙන්ම මේ මුදල ලබා ගන්න නම් බැංක් account එකක් තියෙන්න ඕන. මොහුට කිසිදු ලියකිවිල්ලක් නැති නිසා මේ මුදල මොහුට ලබා ගන්න විදියක් නැහැ. මොකද මොහුට බැංක් account එකක් හදා ගන්න බෑ ඉතාලි නිත්‍යානුකූලව නැති හින්දා. නමුත් සල්ලි වල බලය කොතරම්ද කියනවා නම් මේ පුද්ගලයාට මේ යුරෝ ලක්ෂ 5 ලබා දීමට ලොතරැයි මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප කරපු හින්දා මොහු ගිහිල්ලා තියෙන උසාවිය හමුවට. උසාවිය හමුවේ ගිහිලි ඉවරලා මොහු නඩුවක් දාලා මොහුට ඉතාලියේ පර්මෙස්ස සෝජෝනෝ එක ඒ කියන්නේ වීසා ඉතාලියේ ලබා දෙන්න ඉතාලිය නිත්‍යානුකූලව ඉන්න විදියට මොහුට ලබා දෙන්න කියලා ඉවරලා උසාවිය නඩුවක් දාලා තියෙනවා. ඊට පස්සේ උසාවිය කරලා තියෙන වැඩේ උසාවිය විනිසුරුවරයන් මොහුට පක්ෂව තමයි තීන්දුව දීලා තියෙන්නේ. එම තීන්දුව අනුව ඔහුට ඉතාලියේ නිත්‍යානුකූලව රැඳී සිටීම සඳහා අවශ්‍ය නේවාසික බලපත්‍රය ලබා දීමට උසාවියෙන් පොලිසියට නියෝග කරලා තියෙනවා ඉමිග්‍රේෂන් එකට. ඒ හරහා ඔවුන්ට Taman දිනාගත් ත්‍යාග මුදලද ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔහුට ඉතාලියේ ස්ථිර රැකියාවක් දැන් කරන්නත් පුළුවන්. අවසානයේ යූරෝ 5ක ස්විප් එකකට මේ නයිජීරියානු ජාතිකයාට මොහුගේ නම ඉම්බාබ්ගේ අපිට හරියට ඒ වචන කියන්නත් බෑ. ඉතින් ඉම්බාබ්ගේ මුළු ජීවිතේම යූරෝ 5කට වෙනස් වුණා. ඔන්න ඔකයි සල්ලි වල බලය.